සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගැමිදස පේජ් එකේ අද අපි හදන මෙනු එක. ඉතින් මම උදේම නැගිටලා සුදුපත් එක මේ විදිහට තමයි පිළිවෙල කරේ. ඊළඟට මං හිතුවා ලීසුයි අලයි දාලා මිරිසට තෙම්පරාදුවක් හදන්න. ඉතින් මගේ තෙම්පරාදුව මේ විදිහට තමයි අද පිළිවෙල උනේ. ඊළඟට මම හිතුවා වට්ටක්ක එකක් කිරි දාලා හදාගන්න. ඉතින් වට්ටක්ක ටික කපලා ලූණු, අමුමිරි, සුදු ලූණු, කරපිංචා, රාමපේ මේ ඔක්කොම දාලා ගිය කිරෙන් තමයි මම මේක ලිපේ තියාගන්නේ. කතුරු මුරුංගා මැල්ලුම් එකත් මේ විදිහට පිළිවෙල කරගත්තා. දෙහි දාලා, අමුමිරිස් දාලා, ලූණු දාලා, පොල් ටිකක් යහමින් දාලා මේක අමුයෙන් කන්න නම් පොඩ්ඩක් අමාරුයි. රසට කන්න ඕන නම් ගොඩාක්ම මලවන්න නැතුව යාන්තමට මේකේ තියෙන පාට කිසිම දෙයක් වෙන්නේ නැතුව යාන්තමින් මලවලා ගත්තම මේක ගොඩාක් රසයි. ඉතින් මං යාන්තමින් මේකත් මලවලා ගත්තා. වට්ටක්ක එකක් දැන් තැම්බිගෙන එන්නේ. ඒකින්ද දැන් අපි මිටි කිරි ටික දාමු. මිටි කිරි ටික දානවත් එක්කම උදේම ඕඩර් එකක් ආවා කියන්නකෝ. ඉතර කෑම එකක්. අපි ඒකත් ලෑස්ති කරලා මෙමු. අපි වට්ටක්ක එක රසට මේ විදිහට හිඳෙන්න දීලා බිත්තර එකත් හදාගෙන මෙමුකෝ. එන්න යනවාත් එක්ක. ඉතින් බිත්තරේ මේ විදිහට බුල්සයි එකක් තමයි එයා ඉල්ලලා තියෙන්නේ. ඉතින් බුල්සයි එක මේ විදිහට අපි හදලා ගමු. ඉතින් එයාගේ බිත්තර කෑම එක මෙන්න මේ විදිහට තමයි පිළිවෙල වෙන්නේ. මේ වගේ ලස්සනට බෙදලා අපේ පැකින් එකක දාලා ටිෂු එකකුත් තියලම පපඩම් මිරිස් කරල් එක්කම තමයි එයාට හම්බ වෙන්නේ. ඉතින් මේත් එක්කම ආයෙත් මට මේ කෑම එක බෙදනවත් එක්කම චිකන් කෑම එකකුත් ඇවිත් තියෙනවා. අපි මේ කෑම එකත් දාලම චිකන් කරි එකත් රෙඩි කරමු. චිකන් කරි එකත් මේ විදිහට තමයි රෙඩි වුණේ. ගොඩක් ලොකු වෙලාවක් නැහැ. අපි ඒක නිසා එයාගේ ඔඩ එකත් ඉක්මනටම රෙඩි කරලා දෙමු. ඔන්න හරි. මේ විදිහට තමයි අපේ ගැමි රස, ගමේ රසට, සුවඳට, ගමේම විදිහට ඔයාගේ ගෙදර හදපු බත් එකක් වගේම මේ වගේ අපේ රසම රස කෑම ඔයාලට එන්නේ මෙන්න මේ වගේ තමයි. ඉතින් ඔයාලටත් ඕන නම් අපේ ගැනවුමක් දාන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට කතා කරලා